සුබ දවසක් යාළුවනේ. කිතුණු ආසේ හැමෝටම සුබම සුබ නත්තලක් කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ ජීවිතයේ පළවෙනි නත්තල් සාදය සමරන්න ඔන්න අපිටත් අවස්ථාවක් ලැබුණා. ඒ වෙන කවුරුවත් නිසා නෙමෙයි, අපේ ගෙදරට උඩින් ගෙදර ඉන්න මෙන්න මේ ආදරණීය අම්මයි තාත්තයි එක්ක. එයාලගේ ගෙදර තියෙන නත්තල් සාදයට අපිටත් ආරාධනාවක් ලැබුණා. ඉතින් මමයි නුවනුයි අපේ පුංචි රෙෂිනී ඒ වගේම නුවන්ගේ සහෝදරී 4 දෙනාම උඩ අම්මලා ගෙදර නත්තල් සමරන්න ගියා. ගියාට පස්සේ තමයි දන්නේ අම්මා අපි වෙනුවෙන් ගොඩක් කෑම හදලා තිබුණා. එයාලට ආවේනික කෑම, සාම්ප්‍රදායික කෑම, නත්තලට හදන කෑම, එයා එක එක විදියට කෑම හදලා තිබුණා. ඇත්තටම එයාලට දූල දෙන්නෙකුත් ඉන්නවා. නමුත් එයාලත් එක්ක නත්තල සමරන්න අද දවසේ දූල දෙන්න එයාලත් එක්ක හිටියේ නෑ. එයාලගේ අඩුව පුරවන්න අපි 4 දෙනාට පුළුවන් වුණු එක ගැන නම් ඇත්තටම ගොඩාක් සතුටුයි. ඉතින් එයා හදලා තිබුණු රස කෑම අපිත් රස විඳලා ඊට පස්සේ ඉතින් ඔන්න ටික වෙලාවකින් අපේ චූටි රෙෂිනිට ඕන වුණා ඩාන්ස් කරන්න. අපි හැමෝම ඉතින් එකතු වෙලා එයාගේ ආශාව ඉෂ්ට කරන්න චුට්ටක් විතර ඩාන්ස් කරා. බලන්නකෝ මේ අම්මයි තාත්තයි අපිත් එක්ක කොච්චර විනෝද වුණාද කියලා මොහොත. ඇත්තටම සතුටුයි. මගේ ජීවිතේ දැනට මගේ අම්මයි තාත්තයි ළඟ නැති වුණත් ඇත්තටම මෙයාලත් එක්ක මේ ගත කරපු මොහොතේදී අම්මා තාත්තා ළඟින් ඉන්න වගේම හැඟීමක් ලැබුණා අපිට. කියන්න තේරෙන්නේ නැහැ ඒ අත්දැකීම නම්. හැබැයි අපි එයාලත් එක්ක ඇත්තටම සතුටු වුණා. අපේ චූටි රෙෂිනිත් හරියට මේ අත්තම්මයි සීයයිත් එක්ක නැටුවයි හලුවනේ. බලන්නකො චූටි රෙෂිනිත් නටන ලස්සන. එයා මේ රුමේනියාවට ආධුනික ළමයෙක් කියලා දැන් නම් හිතන්නවත් බෑ. හරි ලස්සනට එයා මෙහි අයත් එක්ක ගනුදෙනු කරනවා. බලන්නකො. ඊට පස්සේ ඉතින් මේ අම්මයි තාත්තයි අපේ සිංහල සින්දුවකට ඩාන්ස් කරවන්නත් අපි අමතක කළේ නෑ. අනේ ඒ අම්මා හරි ලස්සනට අපේ සිංහල සින්දු වලට ඩාන්ස් කළා. ඊට පස්සේ ඉතින් ඔන්න තාත්තටත් ඕනුණා අපිත් එක්ක නටන්න. එයාට ඉතින් අපිත් එක හරියට නම් නටන්න තරම් වයසක නෙමෙයි එයා ඉන්නේ. ඒත් අපි එයාට අපිත් එක්ක විනෝද වෙන්න අපිට පුළුවන් උපරිමයෙන්ම උදව් කරා. බලන්නකෝ ඒ අම්මයි තාත්තයි ලැබපු සතුට. ඇත්තටම ඒක අපිටත් ලොකු පිනක්. නැත්තම් අද දවසේ එයාලා දෙන්න තනියමනේ ගත කරන්න ඕනි. ඒත් ඒක අපි නිසා එයාලට ලස්සන රාත්‍රියක් වුණා. ඒ විතරක් නෙමෙයි, ජීවිතේ කවදාක්වත් නත්තල් සාදයක් සමරපු නැති අපිට, ජීවිතේ කවදාක්වත් නත්තල් ගසක් සරසපු නැති අපිට ඒ අත්දැකීම් දෙකම ලබා දුන්නේ මේ ආදරණීය අම්මයි තාත්තයි. ඒක කියන්නම ඕනේ. අපි වෙනුවෙන් එච්චර දෙයක් කරපු යාලත් ලොකු පිනක් තමයි ලබා ගත්තේ. අපිට මේ ලැබපු සතුට වගේම එයාලට ලැබපු සතුටත් මං හිතනවා මුළු ජීවිත කාලෙටම රැඳිලා තියෙන ලොකු මතකයක් වේවි යාළුවනේ. අපි වගේම එයාලත් මේ මොහොත ආදරයෙන් විඳපු නිසා. එතකොට කියන්න ඕනි මේ රිෂී ගාව ඉන්නේ ඒ අම්මගේ තාත්තගේ චූටි පව්ව පැටියා. එයාගේ නම නම් මායා. එයාත් ඉතින් ෆ්ලෝ එකට ඇවිත් අපිත් එක්ක විනෝද වුණා. අපි ආච්චිලා ගෙදරින් එනකම්ම එයත් අපේ ළඟම හිටිය යාළුවනේ. හෙලුනේ නෑ.
ඔන්න ඊට පස්සේ නත්තල් දවස පටන් ගත්තා. ටිකක් වෙලා අපි විනෝද වෙලා ඉවර වෙලා අපි අපේ ගෙදර ආව යාළුවනේ. ඊට පස්සේ තමයි ඉතින් අපේ පුංචි රෙෂිනිට හොඳම සර්ප්‍රයිස් එක ලැබුණේ. මොකද එතකොට අපි ගෙදර එනකොට නත්තල් දවස උදා වෙලා තිබුණේ. එයා ගෙදර එනකොට යාළුවනේ එයාගේ නත්තල් ගහ යට නත්තල් සීයා ඇවිත් පුංචි ගිෆ්ට් එකක් තියලා ගිහිල්ලා. බලන්නකෝ අපේ පුංචි රෙෂිනි හරි සතුටින් ඒ ගිෆ්ට් එක මොනවද කියලා දැන් බලන්නයි හදන්නේ. ඇත්තටම කියන්න ඕනි මම ගනිපු ගිෆ්ට් එක නම් එයා කලින්ම දන්නවා මොකද්ද කියලා. නමුත් එයාගේ නත්තල් සීයා තාත්තා ගනිපු ගිෆ්ට් එක නම් එයා අරිනකම්ම දන්නේ නෑ ඒකේ මොකද්ද තියෙන්නේ කියලා. බලන්නකෝ යාළුවනේ. එයාට එයාගේ තාත්ති දීපු ගිෆ්ට් එක මොකද්ද කියලා. එයා ගොඩ දවසක් තිස්සේ ඉල්ල හිටියා ඒක. නමුත් එයා ඒක ඉල්ලුවේ එයාගේ බර්ත්ඩේ එකට. එයා මේ මොහොතේ නම් කීයටවත් හිතන්නේ නැහැ. එයා ඉල්ලපු දේ නත්තල් දවසේ රෑ මෙහෙම ලැබේවි කියලා. බලන්නකෝ අපේ චූටි රෙෂිනි ඒක දැකලා කොච්චර සතුටු වෙනවද කියලා. ඇත්තටම ඉතින් අපේ මේ ජීවිතේ අපි හැමදේම කරන්නේ අපි සතුටු කරන්න, අපේ ළඟින් ඉන්න අය සතුටු කරන්න, අපේ ළමයි සතුටු කරන්නනේ. එයාලා සතුටු වෙනවා කියන්නේ ඉතින් අපිත් හැමදාම සතුටින් නේද? එයා ගොඩක් ආසාවෙන් හිටියේ ලැප්ටොප් එකකට. මොකද එයා කී ඉන්නවා ගණන් පන්ති යන්න ඕනි. ගණන් පන්ති යන්න නම් ලැප්ටොප් එකක් ඕනි. එයා